හයි ඔන්න අද අපි ආවේ K+ ෂූ ෆෙයාර් එකට. ඉස්සෙල්ලාම මෙන්න මේ වගේ ලස්සන ෂූස් වගේක් තිබ්බා ස්ලිපර්ස් හොඳේ. ඉතින් මමත් මේකේ රෝස් ගෝල්ඩ් කලර් එක ගත්තා 1175යි උනේ. මට හිතුණා ලාභයි කියලා. මෙතන varieties ගොඩාක් තිබ්බා. මේක බලන්නකෝ ඔෆිස් යන අයට නම් මේක මාරම විදිහට සූට් වෙනවා. 1975ක් වගේ තමයි වෙන්නේ පෙයා එකක්. කලර්ස් ගොඩකින් තියෙනවා. ඉතින් මේ ෂූ ෆෙයාර් එක තිබ්බේ ඔක්තෝබර් 11 ඉඳන්. 11 ඉඳන් ඔක්තෝබර් මාසයේ 31 වෙනකන් තමයි මේ ෂූ ෆෙයාර් එක තියෙන්නේ. අපි ගියේ 25 වෙනිදා. වීඩියෝ එක පබ්ලිෂ් වෙලා තව දවස් 2ක් විතර තියෙන හින්දා තමයි අද මේක දාන්න හිතුවේ. බලන්නකෝ මෙතන varieties ගොඩක් තියෙනවා. මේ ෂූ ෆෙයාර් එකක් වෙන්නේ රුපියල් 1000යි. මම පුළුවන් හැම එකේම ප්‍රයිස් එක එක වීඩියෝ එක ගන්න try කරා. මොකද මෙතන ගොඩක් සෙනග ළමයි. ඒ හින්දා අර ඔක්කොම පොර කකා සමහර ටේබල්ස් වල shoes බැලුවේ. ඉතින් මේ පුළුවන් විදිහට තමයි ඔයගලන්ට මේ වීඩියෝ එක ගත්තේ. මෙතන ගොඩක් court shoes තිබ්බා. මම නම් එච්චර court shoes වලට ආස නැහැ. හැබැයි ඔෆිස් යන අයට සෑහෙන වැදගත්. මොකද මේ මට හිතුණා මේකේ prices ඇත්තටම මේ court shoes වල prices reasonable කියලා. සමහර ඒ වගේ රීසනබල් සමහර ඒ වගේ ඉතින් normal prices ම තමයි. මේ ෂූ ෆෙයාර් එක උනේ 1850යි. ගොඩක්ම ඇත්තටම ඔෆිස් වෙයර්ස් තමයි මෙතන තියෙන්නේ. මේ වගේ ක්ලාස් යන නංගිලාට සැන්ඩල්ස් තිබ්බා. එක එක විදිහට තිබ්බා. මගේ යාළුවා කිව්වා ගිය පාරට වඩා මේ පාර නම් ටිකක් ගණන් වැඩි කියලා. ඒක නම් මම ඇත්තටම දන්නේ නැහැ මේ මම මොකද ගිය පාර ආවේ නැති හින්දා. මේ පාර ගොඩක් අය ඇත්තටම මේ සෙනග ඒ කියන්නේ හිතන්නකෝ 11 වෙනිදා ඉඳන් මේ 25 වෙනිදා වෙනකන් තිබිලත් මෙච්චර සෙනගක් ඉන්නවා කියන්නේ ඉතින් ඇත්තටම මේ prices worth වෙන්නේ නැතිනේ. බලන පැතිවල court shoes තමයි තිබ්බේ ගොඩක්ම girls ලට ladies ලට. ඉතින් ආස කෙනෙක් ඉන්නවා නම් තව දවස් 2ක් තියෙනවා නම් ඔයාලට prices එකම දාලා තියෙන්නේ reasonable කියලා හිතෙනවා නම් ඇවිල්ලා ගන්න. මෙතන තිබ්බා boots මේවා 3000 ගාණක් උනේ. මම boots වලට ආසයි. හැබැයි මෙතන තිබ්බ මේ set එක මට ලොකුවට හිතට ඇල්ලුවේ නැති හින්දා මම ගත්තේ නැහැ. මේ වගේත් එක එක විදිහේ ඒවා තිබ්බා. දැන් ගොඩක් අය ආසයිනේ wedge heel වලට ඒ කියන්නේ wedge heels තිබ්බා wedge ඒ කියන්නේ platform ඒවා තිබ්බා එක එක ඒවා ගොඩක් තිබ්බා සමහර ඒවා නම් ඇත්තටම වීඩියෝ එකට ගන්න බැරි වුණා මෙතන shoes තිබ්බා මේ විදිහට ඒකේ ඉතින් price එක පේනවනේ ඔයගලන්ට ඉතින් පුළුවන් හැම එකේම හැම ගන්න try කරා ගෑනු ළමයින්ට විතරක් නෙමෙයි ඒ කියන්නේ දැන් මේ වගේ පොඩි ෆැන්සි ටයිප් එකට සෙට් වෙන shoes නුත් තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ හිතන්න මේක 3000 ගානට වටිනවද එහෙම කියලා. ටේබල්ස් විතරක් නෙමෙයි බිත්ති වල එල්ලලක් තිබ්බ රැක්ස් ගහලා. normal slippers තිබ්බා. office wears තිබ්බා. ක්ලාසස් වලට යන අයට තිබ්බා. ඒ කියන්නේ එක එක විදිහට ගොඩාක් මෙහෙමයි varieties ගොඩක් තිබ්බා. ඔයගලන්ට පේනවානේ මෙතන තියෙන ඒවා. ඉතින් ඒ කියන්නේ shoes වලත් දැන් මේ පෙන්නන වගේ shoes තමයි ගොඩක්ම තියෙන්නේ. මෙතන තව luggage තිබ්බා. මේක නම් ඇත්තටම මට හිතෙන්නේ නැහැ මේ worth කියලා. මොකද මම ගත්තා පෙටා වලින් ඊට වඩා සෑහෙන අඩුවට quality එකට. ඉතින් මේ තියෙන්නේ 370ට තියෙන ස්ලිපර්ස්. මෙතන 370 වගේම 370 ඉඳන් ඉහළට prices තියෙනවා. ඔයගලන්ගේ බජට් එකට හරියන විදිහට ගන්න පුළුවන්. මේ පේනවනේ මෙතන heels තියෙනවා court shoe එක. ඉතින් මම මේ heel එකට හරිය ආසයි. හැබැයි court shoe එකට එච්චර ආස නැති හින්දා මම ගත්තේ නෑ. මට හිතුණා ඒක 2500ට සෑහෙන worth කියලා. මම ගත්තෙත් heels නොයි slippers නොයි. මෙතන තියෙනවා wedges. මේකේ පොඩි ප්ලාස්ටික් ගතිය නිකන් මට නිකන් සෙල්ලම් බඩු වගේ පෙනුනේ. ඒ හින්දා මම ගත්තේ නෑ.
මේක 3000 ගාණක්. ඔයාලට බය වෙන්න දෙයක් නැහැ මේවා රීස්ටොක් කරනවා. ඒ කියන්නේ මෙතන ටේබල්ස් වල තියෙන ස්ටොක් එක ඉවර වෙන්න ඒගොල්ලෝ රීස්ටොක් කරනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. අපි යනකොට මේවා නැති වෙයිද කියලා මම ඒගොල්ලන්ගෙන් අහලමයි ආවේ. ඒ කියන්නේ ඉවර වෙන දවස් දෙක පුරාවටම, ඒ කියන්නේ මෙතනින් එහාටත් දවස් දෙක පුරාවටම ඒගොල්ලෝ කිව්වා ඒ හැම දෙයක්ම රීස්ටොක් කරනවා කියලා. ඒ අතරතුරේ මගේ යාළුවෙක් ගිය අම්ම කෙනෙක් ඇවිල්ලා කලින්මම එයා නම් කිව්වේ මීට වඩා ඩිසයින්ස් එතකොට තිබ්බා කියලා. ඉතින් ඒක ඇත්ත වෙන්නත් ඇති. ෂූස් විතරක් නෙමෙයි මෙතන හෑන්ඩ් බෑග්ස්, පර්ස්, ඒ වගේ ගෑනු ළමයින්ට අදාළ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම හැම එකෙම වගේ ප්‍රයිස් එක ඔයගලන්ට පෙන්වන්න try කරා. මෙතන ඇත්තටම එහෙන් ලස්සන බෑග්ස් නුත් තිබ්බා. ඉතින් හැම එක්කෙනාගේම එක වගේ අයිඩියාස් නැහැනේ. මේක හොඳයි මෙහෙමයි කියලා. ඉතින් මට හොඳ දේ ඔයගලන්ට හොඳ නැති වෙන්න පුළුවන්. ඔයගලන්ට හොඳ දේ මට හොඳ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා සමහර විට මට මෙතන හොඳ නැහැ කියලා හිතන එකක් මගේ යාළුවට හොඳ වෙන්නත් පුළුවන්. ඒ හින්දා මම මේ ඔක්කොම වීඩියෝ එකට ගත්තා. ඕගොල්ලෝ බලලා ඉතින් තීරණය කරලා එන්න. ඒ කියන්නේ මේක පාස් කරගෙන මේ ප්ලේස් එක පාස් කරගෙන යනවා නම් කොහේ හරි වෙලාවක් තිබ්බොත් ඒකටත් එන්න. මට මෙන්න මේ මගේ යාළුවා පෙන්නන බෑග් එකට ටිකක් හිත ගියා. ඒකත් 4000 ගාණක්. ඒ කියන්නේ 5000ට ළඟයි. බලන්නකෝ කලර්ස් වලින් තියෙනවා, ලස්සන කලර්ස් තියෙනවා. මං කිව්වේ මේකත් රීස්ටොක් කරන වෙලාවක්. ඒගොල්ලන්ගේ ටේබල් එකේ තිබ්බ බෑග්ස් ටික ඉවර වෙලා තිබ්බා. ඒ හින්දා ඒගොල්ලෝ ටටක් ගාලා මේ රීස්ටොක් කරනවා. මේ තියෙන තවත් බෑග් జాතියක්. මේක මට මතක විදිහට 800 ගාණක් වගේ උනේ. සමහර විට මම ප්‍රයිස් එක පෙන්නයි. ඔව්. ඒ බෑග් සෙට් එක 830යි. මේ කිව්වත් වගේ මේ තියෙන පර්ස්, මේ තින්නේ ඩබල් zip එක. ඒක 590යි උනේ. වගේම සිංගල් zip එක තියෙනවා. ඒක 475ක් වගේ තමයි මට මතක. මම හිතන්නේ ඔව් ඒ වගේ ගාණක් තමයි. ඉතින් ඒ ඩිසයින්ස් නුත් මට එච්චර ඇල්ලුවේ නැහැ. මම අපේ අම්මට ගන්න බැලුවේ මේ එයාට ඊට වඩා ලස්සන ඒවා තියෙන හින්දා මම ඉතින් ඒක ගත්තේ නැහැ. ඒ වගේම තවත් බෑග් ಜಾති තියෙනවා. ඒකත් 850යි නේද? ඔයාලට කියන්න ඕනේ මෙතනට ආවහම ඔයගොල්ලෝ ඉස්සරහට එන්න ඉන්නවනම් ලස්සනට පිළිවෙලට තමන්ට ආස දේවල් ටික තෝරන්න. මොකද මෙයාලා සෑහෙන කැපකිරීමක් කරනවා පිළිවෙලට මේ මුළු ස්ටෝල් එකම තියාගන්න සහ ඒ ටේබල්ස් තියාගන්න. සමහර වෙලාවට එක ටේබල් එකක තියෙන්නේ සපත්තු පෑයකින් එකයි. අනිත් එක හොයාගන්නවත් නැහැ. මෙන්න මේ බෑග් එකටත් මට ආස හිතුණා. මොකද මේකේ තියෙන ලෝකල් හරියද මේ ඔරිජිනල් ඒවා නෙමෙයි. මේක හොඳ අර දවසකට දෙකකට එළියට ගිහින් එනකොට ඒකේ ඇඳුම් දාගන්න වගේ මේ බෑග්ස් හොඳයි. මේ ග්‍රීන් කලර් එක මට මතක විදිහට 900 ගාණයි උනේ. මට හිතෙනවා ඒක වර්ත් කියලා. ඔයගොල්ලෝ නිකන් හිතන්නකෝ. ඔව් 975. ඉතින් මම මේක ඒ ටේබල් එකේ හිටපු එක්කෙනා කිව්වා මේ ඔරිජිනල්ම ලෙදර් එක කියලා. ඒක එයාට ප්‍රූව් කරන්න එයා අපිට ඒක පුච්චලත් පෙන්වනවා. හින්දා ඒක ඇත්ත වෙන්න ඇති කියලා මම හිතනවා. මෙතන ස්කූල් බෑග්ස් තියෙනවා. ඒ කියන්නේ මේක ෂූ ෆෙයා කිව්වට ෂූස් විතරක් නෙමෙයි තියෙන්නේ. ගොඩක් දේවල් තියෙනවා. මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ ස්ලිපර්ස් අනම්මනම් තෝරනකොට ඒ දේවල් ලස්සනට පිළිවෙලකට තියාගන්න try එකක් දෙන්න. මොකද සමහර වෙලාවට පෙයාස් දෙකේ පෙයා එකේ සපත්තු දෙක තියෙන්නේ තැන් දෙකක. ඉතින් එහෙම වුණාම හරි නැහැනේ. ඒගොල්ලන්ටත් අමාරුයි ඒක. කස්ටමර්ස්ලටත් අමාරුයි එනකොට. ඒ හින්දා අපි පුළුවන් තරම් අපි ඒ දේවල් පිළිවෙලට තෝරගන්න try කරමු. ඉතින් මේ තියෙන්නේ බොයිස් ලගේ සෙක්ෂන් එක. කලින් තිබ්බ අර පොඩි ළමයින්ටත් මේ බෑග්ස් තිබ්බා. ජෙන්ස් සෙක්ෂන් එකත් සෑහෙන ලොකුයි. ඒ කියන්නේ මේ ස්ටෝල් එකේ දෙපැත්තකට තියෙන ලේඩීස් ජෙන්ස් කියලා. ඔයාලට මම මේ පෙන්නන්නේ ඔයාලට පේනවනේ මෙතන සෑහෙන සෙනග ළමයි. ඒ කියන්නේ හරි අමාරුයි ඒක මේ අර හිතේ හැටියට වීඩියෝ කරන්න බෑ. අනිත් අයටත් කරදරයක් නොවන විදිහට තමයි වීඩියෝ එක ගත්තේ පුළුවන් තරම්.
මේ තියෙන්නේ kids slippers. ඒ වගේ prices තමයි ඔය. ඉතින් එක පාටවල් වලින් ස්කූල් බෑග්ස් තියෙනවා. මේ වගේ cute බෑග්ස් තියෙනවා. ආස දේවල් ආස විදිහට තෝරගන්න පුළුවන් ඔයගොල්ලෝ ආවහම. මම සමහර වෙලාවට වීඩියෝ එකේ හයින් යන්නේ මට යාළුවොත් ගොඩක් වෙලාවට මග ඇරුණා වීඩියෝ එක ගන්න ගිහිල්ලා කෝල් කර තමයි ඒගොල්ලෝ ඉන්න තැන් හොයාගත්තේ. ඉතින් වැඩට යන තාත්තලාට අංකල්ලාට ඒගොල්ලන්ටත් හොඳ බෑග්ස් තිබ්බා. මේ තියෙන යාළුවාට හොඳ ෂූස්, ඒ කියන්නේ ජෙන්ට්ස්ලාට ෂූස් තියෙනවා. මේවා 520යි. මට ලොකු අයිඩියා එකක් නෑ ඇත්තටම ජෙන්ට්ස් ෂූස් මේ ප්‍රයිසස් වලට වර්ත්ද කියලා. ඒකයි ඔයගලන්ට වීඩියෝ එකේ ප්‍රයිසස් එකම පෙන්නන්නේ. කැමති අය ඉන්නා නම් ගිහින් බලලා ගන්න. එයාලා සමහර ඒ වගේ මේ ගහලම තියෙනවා ඔරිජිනල් ලෙදර් කියලා. ඉතින් ඒවා ඇත්ත වෙන්න ඇති. මේ පේනවානේ මෙතනක් තියෙනවා ජෙනුයින් ලෙදර් කියලාම ඒගොල්ලෝ බෝඩ් එකක් ගහලා. මේ ෂූ එකේ සෝල් එක වගේ එකට ඒගොල්ලෝ වෙනම නිකන් කුෂන් ලේ එකක් වගේ සෙට් කරලා එක මාර්ම කම්ෆර්ටබල්. ඒක තමයි ඒගොල්ලෝ නිකන් අල්ලලා බැලුවේ. මේ තියෙන චූටියට බෑග්ස් තියෙනවා. ඒකත් මම මතක විදිහට 800 ගාණක් හරි 900 ගාණක් හරි. මම එතන එහෙම ඒවා එච්චර බැලුවේ නැහැ මේ වැඩක් නැති හින්දා. මම නිකන් අර ඔයගොල්ලන්ට පෙන්නන්න ඕනේ හින්දා වීඩියෝ එකට අරගෙන මම එහෙම ගියා. 990. ෂූස් නම් ළමයි එක විදිහට තියෙනවා එක ප්‍රයිසස් වලින්. ගොඩක් ටේබල්ස් වල ගහලා තියෙනවා ජෙනුයින් ලෙදර් කියලා. ඉතින් ජෙනුයින් ලෙදර් ඒ ගන්නට ඇත්තටම ලාභ ඇති නේද? මේ බලන්නකෝ මේ ටේබල් එකේ තියෙන ඒවා රුපියල් 2000යි. එක කලර්ස් වලින් තියෙනවා. ෆන්ක්ෂන්ස් වලට ඔෆිස් යන්න ඒ ඔක්කොටම මැච් වෙන විදිහට මෙතනින් ෂූස් ගන්න පුළුවන් පිරිමි ළමයින්ට සහ වැඩිහිටි පිරිමි අයටත් පුළුවන්. මෙතන ෂූස් ඔක්කොම 2000 ගාණෙන් උඩ තමයි තිබ්බේ. මේ තියෙන්නේ ඩයබටික්ස් තියන අයට ෆුල් කවර් නෙමෙයි sorry ෆින්ගර්ස් හරිය කවර් වෙන ස්ලිපර් එකක් තිබ්බා. මේක normal ස්ලිපර් එක. මේක 2900යි. අර ෆින්ගර්ස් ඒ හරිය කවර් වෙන එක ඊට වඩා චුට්ටක් වැඩි. මෙතන තිබ්බා ක්‍රිකට් ෂූස් කියලා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවත් ගන්න පුළුවන්. මෙන්න මේ ෂූ එක නිකමට මගේ යාළුවෙක් දාලා බැලුවා. ඒ කියන්නේ ආ ගර්ල් කෙනෙක් යනකොට මේක දාලා බැලුවා. එයා කිව්වා ඒක මාර්ම කම්ෆර්ටබල් කකුලේ තියනවද නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ කියලා. මේක හොඳයි. ඉතින් මේ අර කකුලේ හිර කරන් ඉන්න ආස නැති අයට ඉතින් ඒ වගේව හොඳයි. මේ තියෙන ඒගොල්ලන්ගේ ස්ලිපර්ස්. ඒගොල්ලන්ගේ වෙනම වෝල් එකේ රැක්ස් ගහලා එල්ලලා තියෙනවා. අනිත් එක ඔයාලට කියන්න ඕනේ මෙතන කාඩ් පේමන්ට්ස් පුළුවන්. කැෂියර් එකට ගිහිල්ලා පේ කරලා උනාට පස්සේ මතක ඇතුව බිල් එක ළඟම තියාගන්න. මොකද එයාලා චෙක් කරනවා. මේ තියෙන ලගේජස් තව සෙට් එකක්. අතනින් මෙහාට ආවම තියෙන සෙට් එක. කිව්වත් වගේ මට මේකේ ප්‍රයිසස් එම ලොකුවට රීසනබල් ගතියක් තේරුන්නේ නැහැ. ඊට පස්සේ ෆයිනලි එළියට ආවහම මෙන්න මෙහෙම තියෙනවා ෆුඩ් ස්ටෝල් එකක්. අපි මෙතනට එන කලින් හොඳට කාලා ආපු නිසා කෑවේ නැහැ. එකක් නෙමෙයි ගොඩාක්